නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍රාය මාදී භවති ඉද පඤ්ඤස්ස බික්ඛුනෝ ඉන්ද්‍රිය බුද්ධි සන්තුට්ඨි පාති මොක්ඛේච සංවරෝ මිත්තේ භජස්සු කල්යානේ සුද්ධා ජීවේ අතන්ති තේති. සතියන්ත ඉරිදා සමත විදර්ශනා භාවනා ප්‍රතිපත්තිමය පූජා පුණ්‍ය කටයුතු තිබෙන සපමිනී සදහැති ශ්‍රාවක පින්වත් හැම දිනකටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. දෙවියන්ගේ දේව ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි. අද දවස පුරාවට සුවසේ භාවනා කටයුතු කර ගැනීමට වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකේ කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකේ පිළිපැදිය යුතු, ඇසුරු කළ යුතු ධර්මතාවයන් කීපයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී අනුශාසනා කරනවා. නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකේ යෝගාචරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද පඤ්ඤස්ස බික්ඛුනෝ පඤ්ඤස්ස බික්ඛුනෝ කියලා කියන්නේ එයා නිතරම රූපස්කන්ධය පිළිබඳව, වේදනාස්කන්ධය පිළිබඳව, සංඥාස්කන්ධය පිළිබඳව, සංස්කාරස්කන්ධය පිළිබඳව, විඥානස්කන්ධය පිළිබඳව කියන මේ පංචස්කන්ධය පිළිබඳ මෙනෙහි කළ යුතුයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ එහෙම නැත්නම් නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකේ මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? පංචස්කන්ධය පිළිබඳව සිහි කරන්න. කොහොමද සිහි කරන්නේ? පංචස්කන්ධේ හට ගන්න විදිය, පංචස්කන්ධය නැති වෙන විදිය, සමුදය වය, ඒ වගේම නිවන් මඟ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකේ ඉන්ද්‍රිය බුද්ධි සන්තුට්ඨි
අර පංචස්කන්ධයේ පිළිබඳව නුවණින් හට ගැනීම නැසීම පිළිබඳව මෙනෙහි කරනවා වගේම ඉන්ද්‍රිය ගුත්ති සන්තුට්ටි ඉන්ද්‍රිය ගුත්වද්වාරෝ කියන්නේ ඉදොරන් වැසූ දොරටු ඇත්තෙක් බවට පත් කරනවා. ගුත්තත් ద్వාර කියලා කියන්නේ වැසූ දොර ඇති ඉදොරන් ඇත්තා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් දොරටු හැටියට වදාළේ. දොරටු වලින් මොකක්ද අපි කරන්නේ? ඇතුල් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය දොරටු වසාගත් එක් බවට පත් වෙන්න ඕනේ. අරමුණු ඉදිරියේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය. දොරටු වසාගත්, ඒකට කියනවා ඉන්ද්‍රිය ගුත්වද්වාරෝ. ඇස රූපාරමුණු ඉදිරියේ, කන ශබ්දාරමුණු ඉදිරියේ, නාසය ගඳ අරමුණු ඉදිරියේ, ගන්ධ අරමුණු ඉදිරියේ, දිව රස අරමුණු ඉදිරියේ, කය ස්පර්ශ අරමුණු ඉදිරියේ, මනස ධම්ම අරමුණු ඉදිරියේ වසා ගන්න ඕනේ. භෞතිකව නෙවෙයි. ඒ කියන්නේ රූප ඉදිරියේ ඇස් දෙක වහ ගන්නවා කියලා නෙවෙයි, කන් දෙක වහ ගන්නවා කියන එක නෙවෙයි, නාසය වහ ගන්නවා කියන එක නෙවෙයි, දිව කට වහ ගන්නවා කියන එක නෙවෙයි. අරමුණ ඉදිරියේ ප්‍රියමනාප නම් නොඇලී සිටීම. අරමුණ අප්‍රියමනාප නම් නොගැටී සිටීම. ඉදurang වසනවා කියලා කියන්නේ, දොරටු වසනවා කියලා කියන්නේ නොබලා ඉන්නවා කියන එක නෙවෙයි. නොවසා ඉන්නවා කියන එක නෙවෙයි. ඒක කරන්න බෑ. ඇයි? කර්මානුරූපව කනක් ලැබිලා තියෙනවා. කර්මානුරූපව කනේ ප්‍රසාදය ලැබිලා තියෙනවා. එතකොට මේ හේතු සම්පත් ටික ලැබිලා තියෙනවා නම් ඵලයක් උපදිනවා කියන එක වළක්වන්න බෑ. ඒවා කර්ම විපාක විදිහට ලැබිලා තියෙනවා. එහෙනම් මේ කන ප්‍රණීතව තියෙනවා නම් සෝත ඉන්ද්‍රියට ඒ අවශ්‍ය කරන ධර්මතාවයන් ටික එකතු වෙලා තියෙනවා නම්, සකස් වෙලා තියෙනවා නම්, ශබ්දයක් ඇහෙනවා කියන එක වළක්වන්න බෑ. ඇසට අදාළ වෙච්ච ධර්මතාවයන් ටික සකස් වෙලා තියෙනවා නම් මේ බලනකොට පේනවා කියන එක වළක්වන්න බෑ. එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? ඒ අරමුණ ඉදිරියේ නොඇලී නොගැටී වාසය කළ යුතුයි. අපි අර පහුගිය දවසක බොහොම ලස්සන දේශනාවක් මම දැන් කීපයකම දේශනාවක් කළා. භාග්‍යතුන් වහන්සේගේ තියෙනවා ආහුණේය කියලා සූත්‍රය. ඒ ආහුණේය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා චෛමේ භික්ඛවේ ධම්මා සමන්නාගතෝ භික්ඛු ආහුණේයෝ පාහුණේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං කිත්තං ලෝකස්සාති. මහණෙනි, ධර්මතාවයන් 6කින් යුක්ත වෙච්ච ශ්‍රාවකයා ආහුණේය ගුණයට සුදුසුයි කියනවා, පාහුණේය ගුණයට සුදුසුයි කියනවා, දක්ඛිනේය ගුණයට සුදුසුයි කියනවා, අංජලි කරණීය ගුණයට සුදුසුයි කියනවා, අනුත්තරං පුඤ්ඤක්කෙත්ත ලෝකස්සාති කියන ගුණයට සුදුසුයි කියනවා. දැන් ආහුණේය කියලා කියන මොකක්ද?
ඔය දුරට ගිහිල්ලා වුණත් පූජා කරන්න සුදුසුයි. ආහුණේය කියලා කියන්නේ ළඟට ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. දක්ඛිනේය කියලා කියන්නේ කර්ම විපාක සලකා සිල්වත්කම් ගුණවත්කම් සලකා පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය කියලා කියන්නේ ඇදලි බැඳ වදින්න සුදුසුයි. අනුත්තර පුඤ්ඤක්කිතං ලෝකස්සාති කියන්නේ වඩා අස්වන්නක් නෙලා ගන්න අවැසි පින්කෙතක් මඟුයි. ඒ කියන්නේ වපුරන ප්‍රමාණයට වඩා අස්වැන්න ලැබෙනවා. මෙන්න මේ කියපු ධර්මතාවයන් හයෙන් යුක්ත වෙච්ච ශ්‍රාවකයා. මොනවද මේ ධර්මතාවයන් හය? බුදුන් වහන්සේ දේශනා කරනවා. නෑ ඒ ගුණයන් වලට සුදුසුයි කියනවා. මෙන්න මේ ධර්මතාවයන් හයෙන් යුක්ත නම්. මොකක්ද ඒ? චක්කුණා රූපං දිස්වා න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. සෝතේන සද්දං සුත්වා න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. ගානේන ගන්ධං ගායිत्वा න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. ජීවහාය රසං ගායිत्वा න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. කායේන පොට්ටබ්බං පුසිත්වා න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. මනසා ධම්මං විඤ්ඤාය න සුමනෝ න දුම්මනෝ උපේක්ඛාච විහෙරති සති සම්පජාඤ්ඤෝ. මොකද මේ කියන්නේ? ඇහි රූපයක් බලලා න සුමනෝ ඇලෙන්නේ නැහැ. න දුම්මනෝ ගැටෙන්නේ නැහැ. උපේක්ඛාච විහෙරති උපේක්ෂාවෙන් වාසය කරනවා ඒ අරමුණ ඉදිරියේ. ප්‍රිය අරමුණක් වේවා ඇහැට පේන්නේ, අප්‍රිය අරමුණක් වේවා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මධ්‍යස්තව ඉන්නවා. කොහොමද මේ මධ්‍යස්ථතාවයෙන් පවත්වගන්නේ? සති සම්පජාඤ්ඤය. උපේක්ෂාව කියන එක විවිධයි. සාමාන්‍ය කෙනෙකුටත් උපේක්ෂාව කියන එක තියෙනවා. ආරම්මන උපේක්ෂාවක් තියෙනවා, ධානයේදී උපේක්ෂාවක් අපිට ලැබෙනවා. හැබැයි මෙතන තියෙන උපේක්ෂාව විශේෂයි. ඒ උපේක්ෂාව කුසලදා දෙකකින් යුක්තයි. මොකද්ද? සති සම්පජාඤ්ඤය. සිහියෙන් සහ නුවණින් යුක්ත වෙච්ච උපේක්ෂාවක් තියෙනවා. ආගෙනම් මෙන්න මේ ධර්මතාවය හයෙන් යුක්ත. ඇසට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, කායට පහස දැනෙනකොට, සිතට අරමුණු මෙනෙහි වෙනකොට කොහොමද වාසය කරන්න කියන්නේ? න සුමනෝ ඇලෙන්න එපා, න දුම්මනෝ ගැටෙන්නත් එපා. උපේක්ඛාච විහෙරති උපේක්ෂාවෙන් වාසය කරන්න. සති සම්පජාඤ්ඤය සිහිය නුවණ ඇතිව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපාදී අරමුණු ඉදිරියේ ඒ රූපාදී අරමුණු පිළිබඳව ඇතිතතු දන්නේ නැති වුණාම අපේ සිත කෙලෙස් වලට වහල් වෙනවා. කෙලෙස් වලින් ආකුල වෙලා යනවා. රූපාදී අරමුණු පිළිබඳව ඇතිතතු අපි නොදන්නා තැන, ඇත්ත ඇති සැටි නොදන්නා තැන අපේ හිත මොකද වෙන්නේ? කෙලෙස් වලින් ඒකට යට වෙලා යනවා කියනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා මහා සලායතනික සූත්‍රයේදී චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යතා භූතං රූපං භික්ඛවේ අජානං අපස්සං යතා භූතං. අජානං කියලා කියන්නේ නොදැනීම, අපස්සං කියලා කියන්නේ නොදැකීම. යම් කෙනෙක් ඇස පිළිබඳව නොදන්නවා නම්, ඇස පිළිබඳව නොදකිනවා නම් කුමක්ද? යථා භූත ඇත්ත ඇති සැටිය. මොකද වෙන්නේ?
චක්කුණා සාරජ්‍යති. ඇස සම්බන්ධයෙන් කෙලෙස් වැగిරීමකටපත් වෙනවා. සාරජ්‍යති කියලා කියන්නේ කෙලෙස් සහගතව තමයි එයා ඇස ඇසුරු කරන්නේ. ඇස කෙලෙස් වලින් වැగిරිලා යනවා කියලා. ඊළඟට රූපං රූපේ අජානං අපස්සං යථා භූතං. රූපේ පිළිබඳව නොදන්නව නම් නොදකින්නව නම් රූපේ සාරජ්‍යති. රූපේ සම්බන්ධයෙන් කෙලෙස් ඇති වෙනවා. ඊට පස්සේ චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. චක්කු විඥානයේ පිළිබඳව යම් කෙනෙක් නොදන්නව නම් නොදකින්නව නම් මොකද වෙන්නේ? චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු විඥාණයට අපි මොකද වෙන්නේ? ඇලෙනවා. ඊළඟට චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. ඇසේ ස්පර්ශයේ පිළිබඳව යම් කෙනෙක් නොදන්නව නම් නොදකින්නව නම් චක්කු සම්පස්සං සාරජ්‍යති. ඇසේ ස්පර්ශයට ඇලෙනවා. චක්කු සම්පස්සජා සුඛං වා දුක්ඛං වා වේදනා. සුඛ වේදනා දුක් වේදනා. ඒ කියන්නේ චක්කු සම්පස්යෙන් යම් කිසි සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි ඇති වෙනවද? අන්න ඒ ඇති වෙන වේදනාව පිළිබඳව අජානං අපස්සං යථා භූතං. ඇත්ත ඇති සැටිය නොදකිනවා නම් චක්කු සම්පස්සජා වේදනා සාරජ්‍යසි. අන්න ඒ ඇති වෙන විදීමට ඇලෙනවා. කෙලෙස් සහගත. එහෙනම් අපි මේ ඉන්ද්‍රිය සංවරයක් නොවෙන්නේ මොකක් නොතිබෙන තැනද? ඉන්ද්‍රියයන් පිළිබඳව යථා භූතේ අජානක පස්ස වුණොත් නොදන්නව නම් නොදකින්නවා. ඊළඟට ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වන රූප ආදී ආරම්මණයන් පිළිබඳව අපි නොදන්නව නම් නොදකින්නවා නම් මොකද වෙන්නේ? ඇසේ සංවරය නැති වෙලා යනවා. ඒ රූප ආදී අරමුණු ඉදිරියේ මේ ద్వාර විවෘතයි. දොරට විවෘත නම් මොකද වෙන්නේ? අරමුණු ගිල ගන්නවා. අරමුණු ඇතුල් වෙනවා. ඒ අරමුණු ඇතුල් වීම අරමුණු ගැටීම කියන එක ගැටීම කියලා කියන්නේ මේ මොහොවීම කියන එක අපිට වළක්වන්න බෑ. නමුත් මෙතන අර ඉන්ද්‍රිය සංවරය කරගන්න කියලා කියන්නේ අර කෙලෙස් සහගත බවට පත් නොවන විදිහට ඉන්ද්‍රිය පවත්වා ගන්න කියන කාරණේ තමයි. ඒක අර ආහුනේ සූත්‍රයේදී හරි ලස්සනට බුදුහාමුදුරුවෝ දේශනා කරා. කොහොමද ඒ රූපාදී අරමුණු ඉදිරියේ ඇස ආදී ඉන්ද්‍රියන් අපි පවත්වන්නේ කියන එක හරි ලස්සන භාවනාවක්. ඉතින් ඔන්න ඔය උපේක්ෂා වර්ග 6ක්නේ අපි දේශනා කරේ නේද? ඒ 6ට කියනවා ලස්සන නමක් චලංග සමන්නාගත උපේක්ෂාව කියලා. අංග 6කින් යුක්ත වෙච්ච උපේක්ෂාව. මේ උපේක්ෂාව තියෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. හැබැයි රහතන් වහන්සේලාට මේ උපේක්ෂාව තිබුණට ඒ උපේක්ෂාව රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අසේක කෙනෙක් නේ. අසේක බවට පත් වෙන්නේ සේක කෙනෙක් නෙමෙයිද? ඒ කියන්නේ මාර්ගයේ වඩන කෙනෙක් නේ. ඒතර මාර්ගයේ වඩන කෙනෙක් තුල මෙන්න මේ ගුණධර්මයන් 6 මේ ධර්මතාවයන් 6 ප්‍රගුණ වේ. ඒ ප්‍රගුණ වෙනකොට තමයි ඒක ඒ පූර්ණ චලංග සමන්නාගත උපේක්ෂාවක් බවට පත් වෙන්නේ. කියන්නේ අසේක පුජ්‍යලේ බවට පත් වෙනවා. එහෙනම් සේක භූමිය තුල ඉඳගෙන පුරුදු පුහුණු කළ යුතු